කුරුල්ලන්ගේ මිහිරි නාදයේ සමගින් දවස ආරම්භ වන කුඩා ලස්සන ගමක ජීවත්වන ගැමි පවුලක කතාන්දරයයි මේ. පුතා නම් වහින්න කලින් වැතිරුණු මීහරකෙක් වගේ නිදි. නැගිටින්න පුතේ. පුතේ නැගිටින්න. හොඳටම එළිය වැටිලා. සමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් මේ පවුලේ මව පියා දුව පුතා සමගින් මිත්තනිය ජීවත් වෙයි. දිනක උදෑසන පවුලේ සියල්ලෝම එකට එක්ව සතුටින් සිනාසෙමින් උදෑසන ආහාරය ගනිමින් සිටී. මේ වෙල්යාය ඔයාට පේනවද පුතේ? ඒවා අපිව පරම්පරා ගණනාවක් තිස්සේ පෝෂණය කරනවා. මමත් ඉගෙන ගන්නම් තාත්තේ. දවසක මම ඔයාට වගා හොඳින් ගොවිතැන් කරනවා. සෑම දහඩිය බිඳුවක්ම බලාපොරොත්තුවේ බීජයක් පුතේ. ඌ තාත්තේ. එතකොට අපේ වගාවත් සාරවත් වෙනවා හරියට අපේ පවුල වගේ. අපි හැමෝම පවුල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනද ඒ? ඔව් අම්මේ. මම ඉක්මනට ලොකු වෙලා ඔයාගේ හැම වැඩකටම උදව් කරන්නම්. අප නිවසේ සාමයේ සතුට සැමදා රැකදේවා. මගේ පවුලට සැපත සැනසුම උදා වේවා. අපේ කාලේ ගම කියන්නේ එක විශාල පවුලක්. අපි සිනහව, සතුට, කඳුල පවා බෙදාගත්තා. දැන් මේ දේවල් වෙනස් වෙලා නේද ආච්චි? එහෙම නෑ පුතේ. අපි මේ දේවල් ඉදිරියටත් ගෙනියන්න ඕන. දින කිහිපයක් එක දිගට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් වගාවන් ගංවතුරෙන් යට විය. දෙයියනේ මුණු කුඹුරම ගංවතුරෙන් යට වෙලා. දුක් වෙන්න එපා. අපි එකට එකතු වෙලා ඒකට මුහුණ දෙමු. තාත්තේ අපිට තාමත් අපේ වගාවේ පැල ටික බේරගන්න පුළුවන්. ඔව් වෙන්න. හැමෝම එකට පැල ටික හිටවමු. බලන්න තාම පැල ටික ආරක්ෂා වෙලා තියෙනවා. ඔව්. අපි එකට සිටිමිසා. දෙවියන්ට ස්තුති කරන්න අපි විශේෂ කෑමක් උයලා බෙදාගමු. අම්මේ මම මේක කවලම් කරන්නද? හැබැයි ඔයා සේරම තනියෙන් කාවිද? තාත්තේ අපිට වැස්සෙන් ලොකු හානියක් වෙලත් අපි තාමත් සතුටින් ඉන්නව නේද? හැම දෙයක්ම හොඳටනේ වෙන්නේ කියලා කියනවනේ පුතේ. පවුලේ එකමුතුව තියෙනකල් ගම් වතුරකටවත් බෑ අපිව විනාශ කරන්න.